TVS මෝටර් සමාගම තම විදුලි ත්‍රිරෝද රථ මෙරටට හඳුන්වා දීම සිදු කළා. ඒ TVS King EV Max ත්‍රිරෝද රථය නිල වශයෙන් එළි දක්වමින් දෛනික ගමනාගමනය පොදු ප්‍රවාහනය සහ පෞද්ගලික භාවිතයට සුදුසු ලෙස නිර්මාණය කර ඇති මෙම රථය ඉහළ යන ඉන්ධන පිරිවැයට සහනයක් ලෙස අඩු නඩත්තු පිරිවැයක් යටතේ නිර්මාණය කර තිබෙනවා. වසර 6ක් දක්වා වගකීම් කාලයක් සහිතවයි මෙය වෙළඳපළට නිකුත් කිරීම සිදු කෙරුණේ. TVS මෝටර්ස් ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනී මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. මේ අතර TVS Orbiter නවතම විදුලි ස්කූටරය ශ්‍රී ලංකා වෙළඳපළට හඳුන්වා දීම සිදු කෙරුණා. නාගරික ගමනාගමනය වඩාත් පහසු සහ පරිසර හිතකාමී අරමුණ සහිතව TVS සමාගම මෙම නවතම ස්කූටරය වෙළඳපළට හඳුන්වා දුන්නා. මෙය එක්වරක් සම්පූර්ණයෙන් චාර්ජ් කිරීමෙන් පසු කිලෝමීටර් 158ක දුරක් ගමන් කළ හැකි අතර කිලෝමීටරයකට වැය වන්නේ රුපියලක පමණ අඩු පිරිවැයක් වීම විශේෂත්වයක්. ස්කූටරය නිල වශයෙන් එළි දක්වමින් පළමු පාරිභෝගිකයන් 20 දෙනා වෙත යතුරු පිරිනැමීම සිදු කෙරුණා.